මැද පෙරදිග කාන්තාරය මැද සතුරු ජාතීන්ගෙන් වට වූ ලෝකසිතියමේ තිතක්තරම් වූ කුඩා රටක්. නමුත් යුද ශක්තියෙන් තාක්ෂණයෙන් සහ බුද්ධියෙන් ලොවම මවිත කරන දැවැන්තයෙක් මේ ඊශ්‍රායලය ගැනයි. ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ලෝකයේ බලවත්ම හමුදාවන්ගෙන් එකක් සහ ලොව බුද්ධිමත්ම ජාතීන්ගෙන් එකක් ගැන. කොහොමද මේ පුංචි රට මේ තරම් බලවත් වුණේ? ඔවුන්ගේ යුද ශක්තියේ රහස මොකක්ද? මේ සියල්ල පිටුපස සිටින යුදෙව් ජාතියේ නොසැලෙන අදිෂ්ඨානය කුමක්ද? අපි අද අනාවරණය කර ගනිමු යුදෙව් සිංහයාගේ අපරාජිත බලයේ රහස. ඊශ්‍රායලයේ වර්තමාන ශක්තිය තේරුම් ගන්න අපි ඔවුන්ගේ වේදනාත්මක අතීතයට යා යුතුයි. වසර දහස් ගණනාවක් ලොව පුරා විසිරි නොයෙක් පීඩාවන්ට මුහුණ දුන් යුදෙව් ජාතිය දෙවන ලෝක යුද්ධයේදී ඉතිහාසයේ දරුණුතම ජන සංහාරයට මුහුණ දුන්නා. නැවත කිසිදා එවන්නක් සිදු නොවිය යුතුයි කියන අදිෂ්ඨානය තමයි නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ මුල්ගල වුණේ. ඔවුන් ඉපදුණු මොහොතේ සිටම පැවැත්ම සඳහා සටන් කළා. මේ අතීතය නිසා ආරක්ෂාව කියන්නේ ඊශ්‍රායල් ජනතාවට විකල්පයක් නෙවෙයි. එය ඔවුන්ගේ ජීවිතයේ කොටසක්. සෑම පුරවැසියෙක්ම මේ ජාතිය ආරක්ෂාවට උරදෙනවා. ඔවුන්ගේ ශක්තියේ පළමු රහස එයයි. ජාතියක් ලෙස ඔවුන්ගේ නොසැලෙන එකමුතුකම මෙන්න මේ ජාතියේ ශක්තිය ලෙස අපිට දකින්න පුළුවන්. ඊශ්‍රායලයේ ආරක්ෂාවේ කොඳුනාරිටිය තමයි ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාව හෙවත් IDF. මෙහි විශේෂත්වය තමයි වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම යුදෙව් තරුණ තරුණියකටම හමුදා සේවය අනිවාර්ය වීම. පිරිමින්ට වසර 3ක් සහ කාන්තාවන්ට වසර 2ක්. මේ නිසා IDF කියන්නේ කුලී හමුදාවක් නෙමෙයි. එය ජනතා හමුදාවක්. රටේ සියලුම දෙනා හමුදාවේ කොටස්කරුවන්. මේක ඔවුන් පුහුණු කරනවා විතරක් නෙවෙයි, මුළු රටම එක පවුලක් වගේ බැඳ තබා ගන්නවා. IDF එකේ දෙවන බලය තමයි ඔවුන්ගේ තාක්ෂණය. ලෝක ප්‍රසිද්ධ යකඩ ගෝලාකය හෙවත් අයන් ඩෝම් පද්ධතිය ගැන බලන්න. සතුරු රොකට් ප්‍රහාර වලින් 90%කට වඩා සාර්ථකව වළක්වා ගනිමින් එය ඊශ්‍රායලයේ නගරවලට ආරක්ෂිත පලිහක් වෙලා. ඒ වගේම තමයි ඔවුන්ගේ මර්කාවා යුද ටැංකිය. එය නිර්මාණය කරලා තියෙන්නේ සතුරන් විනාශ කරන්න විතරක් නෙවෙයි, Tamanගේ සෙබළුන්ගේ ජීවිතයේ උපරිමය ආරක්ෂා කරන්න. ලෝකයේ බලවත්ම ගුවන් හමුදාවන්ගෙන් එකක් සහ ඔත්තු බලන ඩ්‍රෝනායාන ජාලයක් ඔවුන් සතුව තිබෙනවා. ඊශ්‍රායලයේ සැබෑ ශක්තිය තියෙන්නේ සටනක් පටන් ගන්න කලින් එය නවත්වන්න තියෙන හැකියාවේ. මෙතනදී තමයි ලෝක ප්‍රසිද්ධ මොසාඩ් ඔත්තු සේවය කරලියට එන්නේ. සතුරු සැලසුම් කල්තියා දැන ගැනීම, තර්ජන මුලින් උපුටා දැමීම ඔවුන්ගේ කාර්යභාරයයි. ඒ වගේම ලෝකයේ දරුණුතම විශේෂ බලකායන්ගෙන් කිහිපයක්ම සැරේට් මයිට්කාල් වැනි ඒකක ඕනෑම මෙහෙයුමකට සූදානමින් සිටිනවා. ඔවුන්ගේ ශක්තිය තුන්වන රහස බුද්ධිය සහ විශේෂ හැකියාවන්. නමුත් ඊශ්‍රායලයේ බලය යුද ටැංකි වලට සහ තුවක්කු වලට සීමා වෙලා නැහැ. ඔවුන්ගේ සැබෑ ආයුධ තමයි ඔවුන්ගේ මිනිසුන්ගේ මොළය. ඊශ්‍රායලයට අද හඳුන්වන්නේ ස්ටාර්ට්අප් නේෂන් කියලයි. ඒ කියන්නේ ලෝකයේ වැඩිම නවව්‍යාපාර බීවන රටක්. අපි හැමෝම පාවිච්චි කරන වේස් නැවිගේෂන් ඇප් එක, USB පෙන් ඩ්‍රයිව් එකේ මූලික තාක්ෂණය, ගිලින්න පුළුවන් කැමරා හෙවත් පිල්කැම් වගේ දේවල් ලෝකයට දුන්නේ ඊශ්‍රායල් විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන්. කාන්තාරය වගාබිමක් බවට පත් කළ බින්දු ජල සම්පාදන තාක්ෂණය ඔවුන්ගේ නිර්මාණයක්. මේ නවෝත්පාදන හැකියාව තමයි ඔවුන්ගේ 4 වෙනි බලය. හමුදා සේවයෙන් පස්සේ IDF එකේ ලැබෙන තාක්ෂණික දැනුම සහ විනය තරුණ තරුණියන්ව කෙලින්ම යොමු කරන්නේ උසස් අධ්‍යාපනයට සහ තාක්ෂණික ක්ෂේත්‍රයට. මේ නිසා හමුදාව සහ සිවිල් තාක්ෂණික ලෝකයේ අතර තියෙන පුදුම සම්බන්ධයක්. රටේ ආරක්ෂාවට හදන තාක්ෂණය
පසුව මුළු ලෝකයටම ප්‍රයෝජනවත් වෙන සිවිල් නිෂ්පාදන බවට පත්වෙනවා. ඊශ්‍රායලයේ වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මය, සයිබර් ආරක්ෂාව වැනි ශ්‍රේෂ්ඨවල ලෝක නායකයෙක්. ඔවුන්ගේ විද්‍යාඥයින් නොබෙල් තාග්‍ය පවා දිනාගෙන තියෙනවා. ඉතින් ඊශ්‍රායලයේ අපරාජිත බලයේ රහස මොකක්ද? එය එක් දෙයක් නෙවෙයි. එය එක ඔවුන්ගේ අතීතයෙන් ලද නැවත කිසිදා යන නොසැලෙන අදිෂ්ඨානය. දෙක මුළු ජාතියම එකාමෙන් බැඳ තබන ජනතා හමුදාව. තුන ලෝව මවිත කරන යුද සහ ඔත්තු සේවා තාක්ෂණය. සහ හතර ඒ සියල්ලටම වඩා ඔවුන්ගේ මිනිසුන්ගේ නොනවතින නවෝත්පාදන හැකියාව සහ බුද්ධිය. මේ සියල්ල එකට එකතු වූ විට යුද සිංහයා නිර්මාණය වෙනවා. ඒ කියන්නේ යුදෙව් සිංහයා නිර්මාණය වෙන්නේ මෙන්න මේ කරුණු හතර එකට එකතු වෙලා. කුඩා වුණත් නොසැලෙන අපරාජිත බලයක් මේ ලෝකයටම පෙන්වන්න මෙන්න මේ ඊශ්‍රායලයට නැතහොත් යුදෙව්වන්ට හැකි වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ ශක්තිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වැඩසටහන් බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත හමු වෙමු.